දැන් හසිත මේ මතක් වෙනවා දැන් ඉස්කෝලේ කාලේ අත්‍තරම අපි පොතපත විතරම නෙවෙයිනේ. අනිවාර්යෙන්. වැඩි හරියක් ඒව පොතපත නෙමෙයි. නෙවෙයිනේ ජීවිතය ඉගෙන ගත්තානේ. ඔන්න දැන් ජීවිතේට ඉගෙන ගත්ත කැලී ටිකක්. දැන් අපි නම් තමසමා ජ්‍යොතිර්ගම්‍ය අඳුරෙන්ම ආලෝකයට රැගෙන යන්න. ඔය වගේ අහල පහල ඉස්කෝලවලත් මේ විශේෂයෙන්ම බාලිකා පාසල් වල එහෙම ඉතින් අතීත මතක තියෙනවා. දැන් පඤ්ඤාය පරිසුජ්ජති කිව්වොත් විසාකා විද්‍යාලය. ඔයාට ඔක්කොම මතකයි. මනසා සංවුතා දීරා කිව්වම දේවි බාලිකා විද්‍යාලය. පදීපං ගවේෂත කිව්වොත් මියුසියස් විද්‍යාලය. කොහොමද ඒක? මං කල්පනා කරේ මම හොඳයිනේ. හරිද? ඊට පස්සේ තවත් පිරිසක් අපිත් එක්ක එහෙම හිටියා. උගනිමු, සැදෙමු, සැනසෙමු කියන කට්ටිය. කවුද? මැස්සෙක්ටවත් වහන්න බෑ අධ්‍යාරක්ෂිත කලාපයක ඉස්කෝලේ තියෙන්නේ. සිරිමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය. එහෙනම් මැස්සෙක්ව වහලා නැතුව ඇති. අද නෑ ඒ වාකිය අධ්‍යාරක්ෂිත කලාපෙ තියෙන්නේ කියලා. ඔව්. හරි. අද තෙස්ටන් විද්‍යාලයේ අපේ කලාවල හැඩ කරන්නට ඔවුන් එනවා මේ සිරිමාව බාලිකාවියන්. සිරිමාව බාලිකාවියන්ට වේදිකාව. ඔබ උණුසුම්මත් පොළ සන්නාදයේ මැද